Hi ළමයි ඉතින් කොහොමද? අදත් මගේ YouTube channel එකට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. අද මම මේ වීඩියෝ එක කරන්නේ රුපියල් 200 ඉඳන් shopping කරන්න පුළුවන් තැනක් ගැන ඔයාලට කියන්න. ඉතින් මේ තැන ගැන මටත් කිව්වා අපේ ඉස්කෝලේ අක්කි කෙනෙක්. සාමාන්‍ය FB එකේ දැක්කම මේ ගැන post කීපයක්ම තිබුණා. ඉතින් මටත් හිතුණා ගිහින් බලන්න. හැබැයි මම අද මේ යන්නේ වෙන වැඩකට යන ගමන් වෙන වැඩකට ටවුන් එකට ආව ගමන් තමයි එහෙනම් ගිහින් බලමු කියලා ආවේ. ඉතින් මං හිතනවා ඔයාලත් හැමෝම අලුත් අවුරුද්දට shopping කරන්න බලාගෙන ඉන්න මේ දවස්වල ඔයාලා හැමෝටම මේ තැන වැදගත් වෙයි කියලා. ඒ නිසා මට හිතුණා ඔයාලත් එක්ක මේක බෙදා ගන්න. ඉතින් මගේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් මේ තැන තියෙන්නේ දිගන කියන්නේ නුවරට ගිහින් නුවරින් ආයි දිගනට යන්න ඕනි. එහෙම තමයි අපි ගියේ. බස් එකේ යනවනම් බස් එකේ නුවරට ඇවිල්ලා නුවරින් නම් ආයි දිගනට ගිහින් තමයි යන්න ඕනේ. ඉතින් මාත් ෆස්ට් ටයිම් තමයි මෙතෙන් යන්නේ. ඉතින් අපි එහෙනම් ගිහිල්ලා බලමු කොහොමද ඒගොල්ලන්ගේ රෙදි ක්වොලිටිද ඇත්තටම රුපියල් 200 ඉඳන් තියෙනවද කියලා ගිහිල්ලාම තමයි බලන්න වෙන්නේ. ඉතින් දිගන ටවුන් එකට ආවට පස්සේ මෙන්න මෙතන පාරෙන් පල්ලෙට යන්න තමයි තියෙන්නේ. මම ඇත්තට මේ පාරට කියන නමක් එහෙම මුකුත් දන්නේ නැහැ. මම බස් එකට නැංගට පස්සේ කන්ඩක්ටර්ට කිව්වා මට මෙහෙම මේ ෆැක්ටරි අවුට්ලට් එකට යන්න ඕනි කියලා. ඊට පස්සේ යාමට කිව්වා අපි කියනකම් බස් එකෙන් බහින්න එපා කියලා. ඊට පස්සේ එයා ෆැක්ටරි අවුට්ලට් එක තියෙන තැනටම මේ ළඟටම එනකම් අපිව බස් එකේ එක්කරගෙන ආවා. බහැලා චුටි දුරක් පයින් යන්න තිබුණා. ඉතින් දැන් අපි ඇවිල්ලා ඉන්නේ ෆැක්ටරි අවුට්ලට් එකට. මෙතන තමයි රුපියල් 200 ඉඳන් ඇඳුම් ගන්න තියෙන්නේ. ඇත්තරම මේ දවස්වල බ්‍රාහ්මසානෝයි එතකොට අපේ අලුත් අවුරුද්දයි දෙකම තියෙන නිසා එතන පුදුම විදිහට සෙනඟ හිටියේ වෙලාවේ අපි යනකොට උදේ 11:00ට 12ට වගේ ඇති. ඒත් පුදුම සෙනඟක්. ඉතින් මේ බලන්න මෙතන තියෙන චූටියාගේ ෂර්ට්ස් චූටි බබාලගේ ෂර්ට් ඒවා රුපියල් 200යි. පොඩි අයට ගවුම් එතකොට ඇඳුම් ඒ කියන්නේ නැති දෙයක් නැහැ. හැම ඇඳුමක්ම මෙතන තියෙනවා. අපේ අම්මි නම් ගියපු ගමන් මෙයාගේ මුණුපුරු මිනුපිරියන්ට රෙදි තෝරන්න පටන් ගත්තා. මේ තියෙන ටී-ෂර්ට්ස් රුපියල් 350යි 400යි 450යි ඒ වගේ ප්‍රයිස් තමයි උනේ ඔක්කොම. ඉතින් මේ ඔයාලට පේනවනේ ඒ වගේම මේ ඩෙනිම් රුපියල් 500 ඉඳන් තිබ්බා. මේ ගොඩක් වෙලාවට මට උනේ ඉතින් මගේ සයිස් රෙදි නැහැ. මොකද මම ගොඩක් චූටිනේ මගේ සයිස් එකට මේ වගේ රෙදි හොයන්න නැහැ. මම ගොඩක් වෙලාවට රෙදි ගන්නේ කිඩ් සෙක්ෂන් එකෙන්. එතකොට මගේ සයිස් එකට ඉතින් මෙතන රෙදි හොයනවා කියන්නේ වෙනම මිෂන් එකක්. මට එහෙම එතන බැලුවට මගේ සයිස් රෙදි ගොඩක් අඩුවෙන් තිබ්බේ. ඉතින් මේ ඕවර්කෝට් එකට උනේ රුපියල් 990ක් විතරයි. එතකොට මේ වගේ ලස්සන ගවුම් තිබ්බා. ඒත් ඉතින් මට මගේ සයිස් තිබුණේ නැහැ. එතකොට මෙතන චූටි අයට අම්මලාට බ්ලවුස් ස්කර්ට් එතකොට ගවුම් ඒ වගේම පිරිමි අයටත් තිබුණා ෂර්ට්ස් ඒගොල්ලන්ගේ ෂෝට් අනම්මනම් ඔක්කොම හැමදේම තිබුණා. එම මුකුත් නැහැ කියන්න තිබ්බේ නැහැ. මේ තියෙන චූටි අයට තිබෙන ගවුමක් ඒ ගවුමට උනේ රුපියල් 590ක් කියලා තමයි යාලා ප්‍රයිස් කීවේ. ඊළඟට තව ටී-ෂර්ට් එහෙම 490යි 590යි සාමාන්‍යයෙන් පිරිමියාගේ රෙදි ගොඩක් ගණන්නේ. එතන ෂර්ට්ස් තිබුණා 1390ට ඒ වගේ තිබ්බා. තව ක්‍රොප් ටොප් එහෙමත් තිබ්බා ඕන තරම්. මේ ගොඩක් ඒවා තිබුණා. මේක ෆැක්ටරි අවුට් කියවට මෙතන තියෙන ඩැමේජ් රෙදි වගේ රෙදි තිබුණා. ඒවා උනේ රුපියල් 190ක් වගේ වෙන ප්‍රයිස් වලටත් එතන දාලා තිබුණා. එහෙම ඒවත් තිබුණා. ඉතින් ඔයාලත් එතෙන් ගියොත් ඔයාලටත් පුළුවන් කුඩු පිරෙන්න රෙදි අරගෙන එන්න ගොඩාක් අඩු ගානකට. කොහොම හරි මම ගත්ත රෙදි ඔක්කොටම ගියේ රුපියල් 2800 ගාණක්. ඒ කියන්නේ එළියෙන් ගත්ත නම් ඇත්තට මේ වගේ ගානකට එහෙම රෙදි ගොඩක් ගන්න අමාරුයිනේ. අපිට ඕනනම් පීසස් දෙකක් උඩරිම දෙකක් වගේ නේ ගන්න පුළුවන් ඉන්නේ. මම මෙතන කොහොම හරි රෙදි ටී-ෂර්ට්ස් ඔක්කොම ගත්ත 4ක් විතර. ඒත් මට උනේ රුපියල් 2800 ගාණක් වගේ තමයි. ඊට පස්සේ පිරිමියාගේ ටී-ෂර්ට් එහෙම තිබුණා. ඒ මං පෙන්නපු ටික ඔක්කොම 1190යි. තව මෙතන 890ටක් තියෙනවා. එක ක්වොලිටිස් වලිනුත් තියෙනවා. ඒතකොට වල ක්වොලිටි එක බලලා එහෙමත් ගන්න පුළුවන්. මේ අනිත් එක තමයි මේගොල්ලන්ගේ තියෙන ඔන්ලයින් මේ ගෙන්න ගන්නත් පුළුවන්.
මම ඔයාලට දාලා තියන්නම් මෙයාලගේ page එකේ link එකයි WhatsApp group එකේ link එකයි. එතකොට ඔයාලා group එකට join වුණොත් එහෙම ඔයාලට මේ එතනිනුත් items ගෙන ගන්න පුළුවන්. සමහර ඒ වගේ මම දැක්ක දාලා තිබුණා items 3ක් ගත්තොත් free delivery එහෙමත් දෙනවා කියලා. මේක ප්‍රමෝෂන් එකක් නෙවෙයි. මම එතෙන් ගියපු නිසා මම මේ කියන්නේ. අනිත් එක මේක මේ අවුරුදු දවස් වලට විතරක් තියෙන එකක් නෙමෙයි. මේගොල්ලන් මේ shop එක හැමදාම කියන්නේ අවුරුද්ද පුරාම තියෙන තැනක්. අර මේ දවස්වල අවුරුදු නිසා තමයි මෙච්චර ගොඩක් සෙනග ඇත්තේ මම හිතන්නේ. ඉතින් ඔයාලට මේ වීඩියෝස් දකිද්දි ෆොටෝස් දකිද්දි හිතා ගන්න පුළුවන් මේ ඇඳුම් ඇත්තටම ක්වොලිටිද නැද්ද කියලා. මේ ගවුමටත් මට කිව්වේ රුපියල් 990ක්ද කොහෙද. ඒකත් මං ෆිට ඔන් කරලා බැලුවා. ඒත් මට ලොකුයි. ඒ නිසා මම ඒක ගත්තේ නැහැ. නැත්නම් ඒක හරිම ලස්සන ගවුමක්. ඉතින් ඔයාලා මට වඩා ලොකුයි නම් ටිකක් මහතා වගේ කෙනෙක් නම් මහතා කියන්නේ ගොඩක් නෙමෙයි. මගේ size එක extra small. එතකොට අඩුම තරම small හරි medium හරි size අන්නේ කෙනෙක් නම් ඔයාලට ඕන තරම් රෙදි තියෙනවා. දැන් මගේ size එකට තමයි මෙතන රෙදි හොයාගන්නේ නැත්තේ. නෑ කීවට නැත්තේම නෑ තියෙනවා. හැබැයි ටිකක් අඩුයි කියලා මම මේ කීවේ. ඉතින් ඔයා නුවරට ළඟ කෙනෙක් වුණත් නුවරට ටිකක් දුරින් ඉන්න කෙනෙක් වුණත් නුවරට ඇවිල්ලාම මේ රෙදි ටිකක් අරන් ගියාට පාඩු නෑ. මොකද එච්චරකට ලාභයි එතන රෙදි. ඉතින් මේ තියෙන්නේ මම ගත්ත items මේ බ්ලවුස් එකට මට රුපියල් 350ක් විතර තමයි උනේ. ඒකත් ওই විදිහට තමයි තියෙන්නේ. තව මං ගත්ත මේ crop top එක. මේකට නම් රුපියල් 600ක් විතර උනේ. හැබැයි මේක පොඩි අයගේ එකක්. මේක මං කිඩ්ස් එකෙන් ගත්ත එක. ඒක නම් ගන්නට තියෙනවා. හැබැයි ඒක අවුරුදු 12 13කට තියෙන ඇඳුමක්. ඒක තමයි මගේ ගන්නටම තිබ්බේ මං හිතන්නේ. ඒ වගේම අපිට මේ රෙදි එක්ස්චේන්ජ් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට මේ items return කරලා අපහව අපිට සල්ලි ගන්නත් පුළුවන් කතාවක් එයාලා කියනවා මට ඇහුණා. ඊළඟට මම ගත්ත මේ බ්ලවුස් එක මේකට රුපියල් 500ක් විතර තමයි උනේ. ඒකත් චුට්ටක් ලොකුයි වගේ මන්දා. තව මේකත් ගත්තා. මේක මම ඒ කියන්නේ බිල් කරන කැෂියර් එක ළඟට එද්දි නිකන් පාට තිබ්බ නිසා මම ගත්තේ. අරගෙන බලද්දි ඒක හොඳයි කියලා හිතුණා. මේකට උනේ රුපියල් 350යි. ඉතින් ඔය රෙදි ටික තමයි මම ගත්තේ. ඊට පස්සේ අපේ අම්මි තව ගත්තා චූටි බබාලා දෙන්නට ෂෝට්ස් වගේකුයි ෂර්ට් එකකුයි තව ටී-ෂර්ට් එකකුයි ගත්තා. ඉතින් මේ රෙදි ඔක්කොටම කියන්නේ පොඩි අයගේ රෙදි මගේ රෙදි මේ ඔක්කොටම උනේ රුපියල් 2850ක්. ඉතින් මෙච්චර රෙදි ගොඩක් එළියෙන් ගන්න ගියොත් අපිට ඒ ගානට ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මේ බලන්න මේ රෙදි වල ක්වොලිටි එකත් හොඳට තියෙනවා. ඉතින් මම නම් සැටිස් එතන තැන ගැන. එතකොට මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ WhatsApp group එක. ඒකටත් එයාලා අප්ඩේට් කරනවා ඒගොල්ලන්ගේ තියෙන අලුත් ස්ටොක් එකක් ආවහම ඒ ඇඳුම් ඔක්කොම දානවා ෆොටෝස් එහෙම. එතකොට ඔයාලට පුළුවන් ඕනනම් එතනොත් ගෙන්න ගන්න. ඒ වගේම ඒගොල්ලන්ගේ FB page එකෙත් මේගොල්ලන් මේ ඔක්කොම අප්ඩේට්ස් දානවා. ඉතින් අලුත් අවුරුද්දේ වැඩියෙන් shopping කරන්න බලාගෙන ඉන්න ඔයාට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා මට හිතුණා. ඒකයි මම මෙහෙම වීඩියෝ එකක් අරගෙන ආවේ. ඉතින් එකපාරක් හරි ඔයාත් එතන ගිහින් බලන්න. ඉතින් එහෙනම් අදට මගේ වීඩියෝ එක ඉවරයි. තවත් දවසක මේ වගේම ලස්සන වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. එතකම් පරිස්සමින් ඉන්න. channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම්. bye.